ලෝකයේ බලවත්ම රාජ්‍යයන් පවා දනගැස්විය හැකි මුළුමහත් පෘතුවයේම ආර්ථිකය තීරණය කරන මරණීය මන්සන්දී ගැන ඔයා දන්නවාද? සිලොන් ජීනියස් නරඹන ඔයගොල්ලෝ හැමදෙනෙක්වම අපි අද රැගෙන යන්නේ වර්තමාන ලෝකයේ වඩාත්ම අවධානයට ලක්විය යුතු කලාපයක් වෙතට. පසුගිය දවස්වල ලෝකයේ අවධානය යුක්‍රේනය හෝ පලස්තීනය දෙසට යොමු වී තිබුණත් දැන් මුළු ලෝකයේම භීතියට පත් කරන අලුත්ම පුවත වාර්තා වෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන්. ඇමරිකාව සහ ඉරානය අතර පවතින න්‍යෂ්ටික අර්බුදය දැන් උපරිම තලයට පැමිණලා තියෙනවා. ඉතින් ඕනෑම මොහොතක මහා පරිමාණ යුද්ධයක් ඇවිලී යාමේ අවදානමක් තියෙද්දි ඉරානය ලෝකයටම තමන්ගේ රහසිගත තුරුම්පුව ප්‍රසිද්ධියේම පෙන්නුම් කළා. ඒ තමයි පොළොව යට කිලෝමීටර් ගණන් විහිදෙන අති නවීන මිසයිල් වලින් සන්නද්ධ භූගත නගර. මේවා හුදෙක් බංකර් නෙමෙයි. ලෝකයේ තෙල් සැපයුමින් 130ක් පාලනය කරන හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල කරපු මාරාන්තික අවිපද්ධතියක්. අද අපි විමසා බලමු ඉරානය ඇත්තටම මේ ලෝක තෙල් නහරය කපා දමන්නේ කොහොමද සහ ඔවුන්ගේ මේ අලුත් මිසයිල් උමං මාර්ගවල රහස කුමක්ද කියලා. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳී සිටින්න කියලා මම ඔයාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මිත්‍රවරුනි, හෝමුස් සමුද්‍ර සන්ධිය කියන්නේ භූගෝලීය වශයෙන් ලෝකයේ තියෙන ප්‍රධානතම මර්මස්ථානයක්. ඕමාන් බොක්ක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ යා කරන මේ පටු මුහුදු තීරයේ පටුම ස්ථානය කිලෝමීටර් 33ක් පමණයි. නමුත් මේ පටු මාවත හරහා දිනකට තෙල් බැරල් මිලියන 20කට වඩා ප්‍රමාණයක් ප්‍රවාහනය කරනවා. සරලවම කිව්වොත් ලෝකයේ මුහුදෙන් ප්‍රවාහනය කරන තෙල් වලින් 3න් එකක්ම යන්නේ මේ පාරෙන්. සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, කුවේට් සහ ඉරාකය යන රටවල් වලට ලෝකයට තෙල් යවන්න තියෙන ප්‍රධානතම දොරටුව තමයි මේ හෝමුස් සමුද්‍ර සන්ධිය. ලෝකයේ මුළු ද්‍රව ස්වභාවික වායු සැපයුමෙන් 4න් එකක්ම ගමන් කරන්නේ මේ පටු මාවතෙන්. විශේෂයෙන්ම ආසියානු රටවල් වන චීනය, ජපානය, ඉන්දියාව සහ දකුණු කොරියාව තමන්ගේ බල ශක්ති අවශ්‍යතාවයෙන් 70%කට වඩා ප්‍රමාණයක් සපුරා ගන්නේ මේ මාර්ගය හරහා එන තෙල් වලින්. මේ මාර්ගයට විකල්ප නැතිවීම තමයි මෙහි ඇති බරපතලම කාරණාව. සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට රතු මුහුද හරහා යන නල මාර්ග තිබුණත් ඒවාට පුළුවන් වෙන්නේ හෝමුස් හරහා යන ප්‍රමාණයෙන් ඉතා කුඩා කොටසක් පමණක් ප්‍රවාහනය කරන්න. ඒ කියන්නේ මේ සමුද්‍ර සන්ධියේ වැහුනොත් මුළු ආසියාවම අඳුරේ වැටෙනවා වගේම ලෝකයේ කොටස් වෙළඳ පොළවල් පැය කිහිපයකින් කඩා වැටෙන්න උනත් පුළුවන්. දැන් අපි බලමු ඉරානය ලෝක බලවතුන්ගේ ඇස් උඩ යන විදිහේ මොන වගේ වැඩද කරලා තියෙන්නේ කියලා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මුහුදයිනේ පොළොව යට හදපු භූගත මිසයිල නගර ප්‍රසිද්ධියම ලෝකයට පෙන්වලා තියෙනවා. මේවා කිලෝමීටර් ගණන් දිග ඝන කොන්ක්‍රීට් සහ පර්වත වලින් වැසුණු උමං මාර්ග. මේ උමං ඇතුලේ හංගලා තියෙන්නේ කිලෝමීටර් 1000ක් පමණ දුර විදින්න පුළුවන් ක්‍රූස් මිසයිල. ඇයි මේක මෙච්චර භයානක වෙන්නේ? ඇමරිකාව හෝ වෙනත් රටක් ඉරානයට උඩින් ගුවන් ප්‍රහාර එල්ල කළත් මේ පර්වතයට තියෙන මිසයිල් වලට හානි කරන්න බෑ. ඉරානයට පුළුවන් මේ උමං ඇතුලේ ඉඳලම එකවර මිසයිල 100 ගණනක් මුහුදේ යන ඇමරිකානු නැව්වලට මුදාහරින්න. මේ තමයි ඉරානය විසින් ලබා දී ඇති අවසන් අනතුරු ඇඟවීම. අපිට ගැහුවොත් හෝමුස් වල ආරක්ෂාව ගැන සහතික වෙන්න බෑ. ඉරානය සතුව සාම්ප්‍රදායික නාවික හමුදාවකට වඩා වෙනස් අසම්මති උදූපක්‍රම සඳහා සකස් වූ බලයනියක් තියෙනවා. ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය අවහිර කරන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරන උපක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මුහුදු බෝම්බ. මේක තමයි පහසුම සහ භයානකම ක්‍රමය. ඉරානය සතුව මේ වන විට ස්මාර්ට් බෝම්බ ඇතුළු දහස් ගණන් මුහුදු බෝම්බ තියෙනවා. මේවා මුහුදු පත්ලේ තිබී ඉහළින් යන නෞකාවේ ශබ්දය හෝ චුම්බක ක්ෂේත්‍රය හඳුනාගෙන ස්වයංක්‍රීයව සක්‍රිය වෙනවා. හෝමුස් වැනි පටු තීරයක බෝම්බ දහස් ගණනක් අතරින් ආරක්ෂිතව නැව් මෙහෙවීම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අංක 2 තමයි කුඩා වේගවත් ප්‍රහාරක බෝට්ටු බලගනිය. මේකට ස්වාම් ඇටැක්ස් කියලා කියනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සතුව මිසයිල සහ ටෝපිඩෝ සහිත ඉතා වේගවත් කුඩා බෝට්ටු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා 100 ගණනක් එකවර ඇමරිකානු නෞකාවක් වටලනවා වගේම ඒ මගින් ඕනෑම නවීන ආරක්ෂක පද්ධතියක් අභිබවා යන්න පුළුවන්. අංග 3 තමයි වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය. අපි කලින් කිව්වා වගේම හෝමුස් සමුද්‍ර සන්ධියේ උතුරු කොටස අයිති ඉරානයට. ඔවුන්ගේ වෙරළ තීරය සහ භූගත උමං වල සවි කරලා තියෙන කලිජ් ෆාස්ට් වැනි අධිවේගී මිසයිල මගින් සමුද්‍ර සන්ධිය හරහා යන ඕනෑම නැවකට සුළු මොහොතකදී පහර දෙන්න පුළුවන්. අංක 4 තමයි ඩ්‍රෝන, සබ්මැරින සහ සයිබර් ප්‍රහාර. ඉරානය සතුව ඇති ෂාහෙඩ් වැනි මරාගෙන මැරෙන ඩ්‍රෝන යාන සහ කුඩා සබ්මැරින මගිනුත් නැව් ගමනාගමනයට බාධා එල්ල කරන්න පුළුවන්. ඒ වගේම තමයි GPS පද්ධති අවුල් කිරීම මගින් මේ නැව් වැරදි මාර්ගවලට යොමු කිරීමටත් ඔවුන්ට හැකියාව තියෙනවා. ඉතින් මිත්‍රවරුනි, හෝමුස් සමුද්‍ර සන්ධිය කියන්නේ ලෝකයේ ආර්ථික හදවතක්. ඒ හදවත නතර වුණොත් ඒකෙන් බැටකන්නේ බලවත් රටවල් විතරක් නෙමෙයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සුත් ඒකේ පීඩාව විඳින්න ඕන. ලෝකයේ සෑම කොනකම ඉන්ධන මිල ඉහළ යෑමේ සිට
ආහාර හිඟේ දක්වා විශාල දාම ප්‍රතික්‍රියාවක් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන්න පුළුවන්. අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ මේ යුද අන්ඩහැරයන් සහ මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳෙන්න කියලා. මොකද යුද්ධයකින් දිනන පාර්ශවයකට වඩා හැමදාමත් ඉතුරු වෙන්නේ විනාශය, කඳුල සහ සුන්බුන් විතරයි. ලෝක සාමය කියන්නේ හුදෙක් වචනයක් නොවී රටවල් අතර පවතින අවබෝධය සහ එකිනෙකාට ගරු කිරීම මත ගොඩනැගෙන දෙයක් විය යුතුයි. ඉතින් මේ ගැන ඔයාලා මොකක්ද හිතන්නේ? ඇමරිකාව මේ අභියෝගය බාරගනීද? නැත්නම් ඉරානයේ මේ මාස්ටර් ප්ලෑන් එක ඉස්සරහා ඇමරිකානු නාවික බලය පස්සට ගනීද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න සිලොන් ජීනස් අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ලෝකයට සාමය උදා වෙන්න කියලා. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුවදායී දිවියක් ප්‍රාර්ථනා කරනවා.